අපි ගත්තොත් එහෙම අපි විශ්ව ශක්තිය මත අපි ගත්තොත් එහෙම වෙනත් චන්ද්‍රයා සූර්යයා වෙනත් ආලෝකවල ආලෝක ශක්තිය එහෙම නැත්නම් වෙනත් තියෙන චුම්බකෝ වෙනත් ශක්තිය මත අපි සමහර ගොවිතැන් හා වෙනත් අපේ එදිනෙදා කටයුතු පාදක කරගෙන තියෙනවා. ඒක අපි අනිවාර්යයෙන් අහස්සේ ග්‍රහවස්තු දිහා පැස්ස අවුවෙන දිහා මෝසම දිහා බලාගෙන ඉන්න ඕනේ. මොකද එහෙම නැති වගාවක් අපිට හරියන්නේ නැහැ. උපකරණ හදලා පොයට වහින්නේ නැහැ කියලා. හඳට වහින්නේ නැහැ කියලා. ඒක මම හිතන්නේ විශාල වශයෙන් විද්‍යාඥයෝ ඒක ඔප්පු කරගන්නවා. නමුත් වැද්දෙන්කින් ගිහින් අහපුවම ඇට හිටවන්න කලින් වැස්ස හොයාගන්න කොහොමද කියලා. වැස්ස කිව්වේ මේ හැත්තු ඇටපොජ්ජ බිම්පොච්චට ලාභච්චන කාලමච්ච ගැන හිතලාලා හඳපොච්ච උඩුතැන්ට මංගච්චන හැටිමට විශ්වාස බුද්ධ මන්දු කරගන්න. බයපොච්ච කොදෙමු. දියපොච්ච බිම්පොච්චට මංගච්චනවා. මේක සිංහලෙන් කිව්වොත් මේ හැතු ඇටපොජ්ජ බිම්පොච්චට ලාභච්චන කාලමච්ච ගැන හිතලාලා අපි ඇට පොළවට දාන්නේ කවද්ද කියලා හිතලා හඳපොච්ච උඩුතැන්ට මංගච්චන හැටිමට විශ්වාස බුද්ධ මන්දු කරගන්නවා. හඳ උඩට යන්නේ කොහොමද කියලා බලලා විශ්වාසය ඇති කරගන්නවා. බයපොච්ච කොදේ බය වෙන්න කාරණේ නැහැ. දියපොච්ච බිම්පොච්චට මංගච්චනවා වැස්ස පොළවට එනවා. උන්ගේ මං අහපුවාම ඒ කතන්දරේ නිල්ගල රඳුණු වන්නියාගේ. ඔව් කියන රඳුණු වන්නියා. හඳ මයියංගනට බරපතල තිබ්බොත් වහිනවා. කතරගමට බරපතල තිබ්බොත් වහින්නේ නැහැ. ඒක කොහොමද හොයාගන්නේ කියලා අපෝ ඇයි මහත්තයෝ කොහොමද ගායේ මෙහා පැත්තේ තිබ්බොත් මයියංගනේ කොහොමද ගායේ එහා පැත්තේ හඳ තිබ්බොත් කතරගම. දැන් මම බලන්නේ මේකේ විද්‍යාව. දැන් අපි දන්නවා වතුර විහිදුරකට පැන්සලක් දාලා ඒ පැන්සල දිහා බලපුවම පැන්සල පේන්නේ කැඩිලා. ඇයි මේකේ ඇහි ඉඳලා ආලෝක කිරණය විහිදුරේ පල්ලෙහා කොටස යන්නේ ජල මාධ්‍ය හරහා. ආපහු වෙන්නේ ජල මාධ්‍ය හරහා. එතකොට ඒ ටික පරක් වෙලා පේන්නේ. උඩ ටික ඊට කලියෙන් පේනවා. එකම පැන්සල දෙකට කැඩලා පේනවා. එහෙනම් මේ අපේ පෘථුවියේ වටේට ජල වාෂ්ප තියෙනවා නම් හඳ නියම තැන තියෙන හඳ වැද්දට කෙලින් පේන්න බෑ. උන්ට පේන්නේ තියෙන තැනින් කැඩිලා පල්ලා. ඒ අතර කොහොම ගහ තියෙනවා නම් කතන්දරේ හරි. මොනවද තවත් කතා කරන්නේ. දැන් තමයි හොයාගන්නේ ඉර පොළොවට ලඟින් යනකොට දම්පාට ආලෝකය වැඩි කියලා අපේ වර්ණාව. ඒ කාලේට ගස්වල මුල් ලැබුණා වැඩි කියලා හොයාගත්තේ දැන් තමයි මේ බටහිර විද්‍යාව. ඇත්තටම අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයක් කෙටදුර ගමන් කරනකොට ගැමලා ගමන් කරලා හපව වෙනකොට නිර්මාණය වෙන වර්ණය දම් පාටයි. ඒ නීතිය උඩ සූර්යයා ලංකාවේ කිලින් ඉන්න මාර්තු අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් දම් පාටයි. දම් පාට කියන්නේ අල්ට්‍රා වයලට්. අල්ට්‍රා වයලට් කුසිකාර මේ විද්‍යාවේදී මුල් ලැබෙන හෝමෝනේ. එහෙනම් මේ සුඩ අර්ථපලලේ පැලවෙන්නේ මේ මාසේ. අපපුවම ගස්ලබු ගෙඩිය ඇතුලේ ඇට පැලවෙන්නේ මේ මාසේ. ඒකෙම අනිත් පැත්තේ අන්තය කෙලවර රතු පාට. ඒ කියන්නේ ඈත රතු. ඒ කියන්නේ ජූනි මාසේ 21 හෝ දෙසැම්බර් මාසේ 21. හයිත්‍රකොම් රසායනික ක්‍රියාත්මක වෙනවා. රාකේක මල් පිපෙන්නේ ඒක කරනවා. ඔක සුද්ධෝ හොයාගත්තේ පස්සේ. සුද්ධට කලින් ලංකාවේ මිනිස්සු හොයාගෙන තිබුණා කියලා මට ඔප්පු කරන්න පුළුවන් කොහොමද? ඒකේ සාක්ෂි තමයි නවම් මහියේදී කැලයට වැදීලා මසක් පමණ කල්වල් කොටලා මැදින් මාසේ දීවල් ගිනි තබාලා පුරහන් වපුරුම කරුවල බලලා මේ කරුවල කියන්නේ ගම්පාට කරුවල කියන්නේ ගම්පාට ඒ කරුවල මැදින් මාසේ කරුවල පොය මුල් ලදින කපෝයයි එන්න මුල් කරුවල කියන්නේ ඒකයි එතකොට යලට මැදින් මාසේ කරුවල පොය මහට වෙසක් පොසොන් මස බිම් තෝරා ගන්නට ඇසල නිකිනි මස බිම් පීරා ගන්නට බිනර මහේ වැටකොටු අවුරා ගන්නට වප්මස පුර වපුරන් අතු පුරවන වප්මස පුර කියන්නේ බිනර කළුව තව මුඩ කතා කරන අපේ මිනිස්සු මේක දන්නවා කියන කාරණාව. දැන් අපි පැරණි බටහිර විද්‍යාව නොදන්නා වුණාට ඒ ස්වභාවිකත්වයේ එක ජීවත් වෙලා දැනගෙන හිටිය මේ වතේ තියෙන අන්තර් සම්බන්ධතාවය. අපි දන්නේ නැහැ මේ වටේ තියෙන ග්‍රහතරු වල කොයිතරම් බලපෑමක් අපිට තියෙනවද කියලා. සමහර වෙලාවට ඔය ආකර්ෂණ ඊටාම මේ සුළු වෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයකම හරියට පුංචි කුඩිත්තෙකුට පුළුවන් නම් පරිසරයේ නොයෙක් දේවල් කරන්න ඒවයි අපිට දුරින් තියෙන වස්තුන් වලට ඒ වගේ බලපෑම් කරන්න පුළුවන් ඇති. ඒතර සමහරු කිව්වොත් එහෙම නෑ ඕක අදාළ නෑ කියලා. ඒක ඇත්ත නෙවෙයි. මොකද හේතුව විද්‍යාව කියන්නේ සර්වඥතා ඥානයක් නෙවෙයි. ඒ විද්‍යාව කියන්නේ ඊටම සුළු කොටසක් දැක්ක සුළු කොටසක සීමා වෙලා තීරණ ගන්නා වූ ඥානය. සේරු මෙච්චරයි කියන්නේ. සේරු හොයාගත්තේ නැත්නම් මේකේ සේරු තියෙනවා කියලා කියන්න බෑ නෝ. මෙච්චර සේරු තියෙනවා කියලා. ඒ හින්දා කලින් සේරු හොයාගන්න එපා. ඒ හින්දා විද්‍යාව හොයාගත්තට නැත්නම් කොහොමද මනින්නේ? ඒක නිසා නෙවෙයිද අපේ මිනිස්සු අද්දුටුවයි සත්තයි කියලා කියන්නේ. ඔවුන් අද්දුටුවයි සත්තයි නම් එතන පරීක්ෂණ නිරීක්ෂණ සහ නිගමනය තිබිලා තියෙනවා. ඒතර මේ නිසා අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි අද්දුටු යම් සාක්ෂණ ක්‍රම අපිට නිකන් අත්හරින්න බෑ. දැන් 3000ක් විතර අපි මේ රටේ කෘෂිකර්ම කරලා තියෙනවානේ නේ. අත්පුරුද්දක් ඇවිල්ලා තියෙනවා වටින්නේ මොකද්ද නොවටින්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ කරපු ක්‍රියාවෙන් අපි දැනුම ලැබුණේ ලබා ගත්තා ඈ. ඉතින් මේක
අර බටහිර අංශයෙන් කරන පරිශ්‍රණයට වලට වඩා ඇත්තටම සේගුණයක්වත් වටනවා. මොකද මේක කරලා තියෙන්නේ අවුරුදු 2යි 3යි 4යි 5යි. අපි අපේ ගොවි මාත්‍රමය කරලා තියෙන අවුරුදු 3000ක් පෙර. ඉතින් මේකේ වටිනාකම නැත කියන එක ඇත්තට මේ රටේ තියෙන ධනය නිදානක් අපි වීසි කරනවා වගේ දෙයක් අපි කරන්නේ. නමුත් මේක කෙරුණා. ඇයි දේශපාලනඥයෝ කවදාවත් අපේ ගොවි මහත්තුරුන්ගේ වටිනාකම සැලකුවේ නැහැ. මේ මිනිස්සු නිකන් මේ කෘෂි කර්මයේ මේ කරන මේ සුළු වැඩ කරන මේ පුද්ගලයෝ හැටියටයි පිළිගත්තා. සාම්ප්‍රදායික දැනුම තිබුණා. සාම්ප්‍රදායික දැන් මම ගිහිල්ලා ගොවි කණ්ඩායම් හමු වෙනකොට වයස අවුරුදු 70 80 ඉන්න ගොවි මහතුරුන්ට මම කියනවා කතා කරන්න කියලා. කතා කරන්නේ නෑ ඒගොල්ලන්ට අපි ගොවිතැනට තැනක් නොදීම නිසා ඒගොල්ලෝ නිහඬ වෙලා ඉන්නේ. ඒගොල්ලන්ව ඉස්සරහට අරගෙන මම නෙවෙයි විද්‍යාඥයෝ, මේ තමයි විද්‍යාව, මේ තමයි අපේ සාම්ප්‍රදායික විද්‍යාව, මට වැඩිය මේ කට්ටිය දන්නවා කියලා ඒත්තු පැහැදිලිව ඒගොල්ලන්ට ඒ රැස්වීමේ අවධානය යොමු වුණාම 1 2 කියන්න පටන් ගන්නවා. එතකොට තමයි කියන්නේ ඔව් අපි කිසි දෙයක් නැතුව මේ වගා කළා. මේ විදියටයි වගා කළේ. අන්නේ සාම්ප්‍රදායික දැනුම. හැබැයි ඒගොල්ලන්ට හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ වචනය තැනක් නැති එක. අදත් ඉන්නවා. ඒ දැනුම තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි මේ අවුරුදු 10 තුල ඒ પરම්පරාව නැති වුණාන් පස්සේ ඉවරයි. ඒක තමයි සියල්ලම. මොකද කරන්න දැක්ක එකක් දෙකක් නෙමෙයි. දැන් අපි කියනවා මේ යමක් දිහා දකින්නකොට දකින්න ඕන කියලා මේ පූර්ණ view එක, holistic approach. කරන්න මේ හැම දිහාම දැක්ක ඒ වගේ දැක්මක් තිබුණා. මේ එකක් ගලවලා බැලුවේ නෑ. සමස්තය දිහා දැක්ක. සමස්තය දිහා දැකලා තමයි අපිට ඕන දේ අපි කරන්නට ඕනේ.